කොහොමද හැමෝටම ඉතින් මේ කොපි ට්‍රේඩින් සම්බන්ධව තමයි අදත් වීඩියෝ එකක් ගේන්නේ. කොපි කරන එක ගැන පැහැදිලි කරන්න. ඒ කියන්නේ කොච්චරක් කොපි කරන්න පුළුවන්ද? ඔයගොල්ලන්ට ඩොලර් 10 ඉඳලා කොපි කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඩොලර් 10ක් කියන්නේ බොහොම පොඩි මුදලක්. ඉතින් ඒතකොට වොලට් එකේ සාමාන්‍ය අපි ට්‍රේඩ් 10ක විතර වගේ ප්‍රමාණයක් ආසන්න ගන්නවා. හැබැයි ගන්න බොහොම චූටි ප්‍රමාණයකින්. ඒතකොට ඕනම කෙනෙකුට ජොයින් වෙන්න පුළුවන් වෙන විදිහට ගන්න. ඒ නිසා ඩොලර් 10 ප්‍රශ්නේ අඩු තරමේ ඩොලර් 50ක්වත් ඇඩ් කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම වොලට් එක ගැන චුට්ටි අවධානයක් තියාගන්න ඕනේ කොපි කරද්දී. අපි කරන හැටි ඉස්සෙල්ලා බලමු කොහොමද කොපි ට්‍රේඩින් වලට යන්නේ කියන එක. වොලට් එකට ඔයාලා සාමාන්‍ය ස්පොට් වොලට් එකට දාගන්න තමන් කොපි කරන්න යන ගාන මම මෙතන ඩොලර් 50ක් ස්පොට් එකේ දාලා තිනවා. ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. මේ තියෙන ස්පොට් එකට මම 10ක් 50ක් දාලා තියෙන්නේ. මම මේක තමයි දැන් ඔයාලට මේ කොපි කරලා පෙන්නන්න හදන්නේ. එතකොට ඔයාලට ඕනේ කෙනෙක්ව තෝරගන්න පුළුවන්. මේ යටේ යන්න ෆියුචර් කියන එකට. යට එකේ තියෙනවා ෆියුචර්. මේ තියෙන මෙතන ෆියුචර් තියෙනවා. ඔයාලට මෙතන ෆියුචර් යන්න පුළුවන්. ෆියුචර් ගිහිල්ලා මේ උඩ පැත්තේ මේ උඩ ලයින් එකෙන් පොඩ්ඩක් ඔය සයිඩ් කරලා නම් පැත්තකට මෙතන කෙරවලේම තියෙනවා කොපි කියලා. හරිද? මේ කොපි කියන තැනට ඔයාලා ගිහිල්ලා ලිස්ට් එකේ එනවා කොපි කරන්න අවශ්‍ය වෙන ට්‍රේඩර්ස්ලා ඕන තරම් ඔයාලා කැමති කෙනෙක් කොපි කරන්න පුළුවන්. අපි ඔයාලට කොපි කරන්න නම් අපේ තියෙන ප්‍රයිවට් පෝර්ට්ෆෝලියෝ එකක්. එතකොට ඔයාලට ඒකට ජොයින් වෙන්න කෝඩ් එකක් අවශ්‍ය නැහැ. කෝඩ් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා. මම ඒකෙන් අද දැන් ජොයින් වෙලා පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා සර්ච් එකක්. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට මෙතන සර්ච් එක බලා ගන්න පුළුවන්. හරිද? ඒ සර්ච් එකට ගිහිල්ලා මෙතන ගහන්න මෙතන ටයිප් කරන්න next කියලා. next කියලා දැම්ම නම් හොඳටම ඇති. ඊටු ටික ඔටෝ සර්ච් වෙලා එයි. ඔය තියෙන්නේ. හරිද? next. right. මේ next කියන එක ඔයාලා ටච් කරගන්න. ඊට පස්සේ මේක ටච් කරගන්න. මේක ටච් කරපුවාම ඔයාලට අපේ විස්තර ටික බලා ගන්න පුළුවන් වෙයි. දවස් කීයක විතරද කොපි ටික වෙන්නේ? කොච්චරක් කොපි කරලා තියෙනවද? කොහොමද ඒකේ අප්ඩේට් එක කියලා බොහොම හිමීට තමයි අප්ඩේට් එක සිද්ධ වෙන්නේ. හරි? ඊට පස්සේ මේ යට තියෙනවා කොපි කියලා. කහ පාටින් ලොකුවට තියෙන කොපි කියලා. ඉතින් මේක දුන්නාම ඔයාලට කෝඩ් එකක් ඉල්ලයි. හරිද? මේ ඉන්විටේෂන් කෝඩ් එක නැතුව යන්න දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒත් ඕක දැන් අපි normally බැක් වෙලා බලමු. මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ කහ පාටින් තියෙන කොපි කියන එක දුන්නත් ඒත් ඒ කෝඩ් එක ඉල්ලනවා. කොහොම හරි ඒ කෝඩ් එක දෙන්න ඕනේ. ඒක තමයි අනිවාර්යෙන් කරන්න ඕනේ දේ. ඉතින් අපි මේ කෝඩ් එක දෙමු. කෝඩ් එක ඉන්විටේෂන් කෝඩ් එකක් විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ කෝඩ් එක කොපි කරලා ගන්න පුළුවන්. මාත් මෙතන ඒක කොපි කරලා ගේනවා. මෙන්න මේ විදිහට කොපි කරා. ඊට පස්සේ මම මෙතෙන්ට ගියාලා මේක පේස්ට් කර ගන්නවා. ඉන්විටේෂන් කෝඩ් කියලාම පේස්ට් කරන්න එපා. මෙන්න මේ කෝඩ් එක විතරයි පේස්ට් කරන්නේ. පැහැදිලිද? ඔන්න ඔච්චරයි පේස්ට් කරන්නේ. හරි. ওই කෝඩ් එක. කියලා කන්ෆර්ම් කියලා දුන්නාම ඔයාලට මේ ප්‍රොෆයිල් එකට යන්න අවස්ථාව දෙනවා ඇතුළට. ඊට පස්සේ මතක ඇතුව මෙන්න මෙතන ෆික්ස්ඩ් amount කියලා තියෙනවා. ෆික්ස්ඩ් රේෂියෝ කියලා තියෙනවා. මෙන්න ෆික්ස් රේෂියෝ කියන එක යූස් කරන්න ඕනේ. පැහැදිලිද? ෆික්ස් රේෂියෝ යූස් කරපුවාම ඔයාලට දෙනවා ඩොලර් 10 ඉඳලා කොපි කරන්න. පැහැදිලිනේ? මේ ඩොලර් 10 ඉඳලා කොපි කරන්න අවස්ථාව තියෙනවා. 10ට ඕන තරම් පුළුවන්. හරි. ඒතර මම 50ක් තමයි මේකට දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ තියෙන coin ඔක්කොම ටික ඇඩ් කරන්න තමයි ඊළඟ බලාපොරොත්තු වෙන්නේ. stop loss ඒවා මේවා මොකුත් දාන්නේ නැහැ. මොකද ඒක master trader විදිහට ඒ කියන්නේ අපේ සිස්ටම් එකේ යන විදිහට තමයි ඒක ඒ ටික මම බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මම මෙතන 50යි කියලා දා ගන්නවා. මොකද ස්පොට් බැලන්ස් එක මෙතනදී පේනවා මේ මෙයට. තමන්ගේ ස්පොට් බැලන්ස් එක කොච්චර තියෙනවද කියලා මෙතන පේනවා. ඒ නිසා මම 50යි කියලා දාගත්තා. ඊට පස්සේ අපිට coin list එක ඕනනම් ටච් කරගත්ත හැකි. මම coin list එකේ ඔක්කොම ටික ඇඩ් කරනවා. මොකද අලුතෙන් coin එකක් ඇඩ් වුණත් සිස්ටම් එකට ඇඩ් වෙලා ඒක ට්‍රේඩ් වෙන්න ගත්තත් ඒකත් අපිටම එනවා. ඒතකොට ස්ටොප් ලොස් එකක් මෙන්න මේ වගේ ප්‍රමාණයකින් දාගන්න පුළුවන් 0 සිට 47යි ගාණක් වෙනකම්. හරිද? එහෙම ස්ටොප් ලොස් එකක් මම යොදන්නේ නැහැ මේකට. සාමාන්‍ය විදිහට අපි ට්‍රේඩ් කරනවා. මොකද account එක ගැන අවධානය තියන්න කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. දැන් මේ ගාණ දැම්මා. වෙන කිසි දෙයක් ෆික්ස් රේෂියෝ තේරුවා ගාණ දැම්මා. මම වෙන මොකුත් කරන්නේ නැහැ. මෙතන යට තියෙන ටික් එක දැම්මා. මෙන්න මෙතන තියෙන ටික් එකක් මේ කන්ඩිෂන් වලට කැමති කියන එක ඒකට දාලා ඕකේ කරන එක විතරයි කරන්නේ. වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ස්ටොප් ලොස් ඒවා මේවා මොකුත්ම යදන්නේ නැහැ. මම දැන් මේක කන්ෆර්ම් කරගන්නවා. එතකොට මේ account එක ඕපන් වෙයි. හරිද? ඉතින් මේකේ තව මේ ඕපන් වෙන්න කලින් ඩීටේල්ස් ටිකක් පෙන්නනවා.
මොනවද තියෙන ඩීටේල්ස් කියලා පොඩ්ඩක් ඕනම් බලමු. පළවෙනි එක තියෙනවා ෆික්ස් රේෂියෝ. හරි. ඊට පස්සේ කොපි amount එක තියෙනවා 50යි. එතකොට සම්පූර්ණ කොපි වෙලා තියෙනවා. එතකොට මේ වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ මාස්ටර් account එකයි අනිත් අයගේ account එකත් ඔක්කොමත් එක්ක. එතකොට ලීඩර්ස් මූඩ් එක තමයි ලිවරේජ් එක දී තියෙන්නේ. අපි ට්‍රේඩ් කරන එකයි මූඩ් එක එතකොට මොකද්ද ලිවරේජ් එක මොකද්ද ඔක්කොම තීරණය වෙන්නේ මාස්ටර් ට්‍රේඩර් ගේ හැටියට. දැන් අපිට පුළුවන් මේක කන්ෆර්ම් කියලා දෙන්න. හරිද? කන්ෆර්ම් දුන්නපුවාම account එක සක්සස්ෆුල් කියලා වැටුණා. මෙන්න මේ විදිහට account එක ඕපන් වෙනවා. ඉතින් මේකේ තමයි දැන් ප්‍රොෆිට් එකගෙන යන දෙයක් වෙන්නේ. එතකොට මේ ඔයාලට ඩොලර් 10කින් උනත් පටන් ගන්න යන්න පුළුවන්. ඉතින් ඩොලර් 50ක්වත් තියාගෙන ඊට වැඩියෙන් තියාගෙන මම කලින් කිව්වේ ඩොලර් 500ක්වත් තියාගෙන කියලා. මොකද ඒක තමයි හොඳම මේ සේෆ්ටිය. ඉතින් අඩුම තරමේ ඩොලර් 50කින්වත් පටන් ගන්න බලන්න. ඉතින් 10ක් දාලා බලන්න ඕන කෙනෙකුට 10ක් දාලා බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් හිමින් අප්ඩේට් වෙයි. කියන්නේ ටික ටික තමයි ප්‍රොෆිට් එකක් එකතු වෙන්නේ. මොකද ඔයා දාන amount එක අනුව. ඉතින් දැනටමත් මම දාපු ඒ වගේ ට්‍රේඩ්ස් ටිකක් වැටිලා තියෙනවා මෙන්න මේ ආකාරයට. හරිද? මම දාපු ටික මොකද ඕනම කෙනෙක් දැන් ඇඩ් වුණොත් ඒ එතනින් එන්ට්‍රි එකක් ගන්නවා. හේතුව ඒ ප්‍රමාණය ඒ කියන්නේ දැන් මාකට් එකට දාලා තියෙන ප්‍රමාණය අනුව මෙන්න මේ වගේ එන්ට්‍රි එකක් ගන්නවා. ඔය මම කියපු විදිහට එන්ට්‍රි ගත්තොත්. පැහැදිලිද? එතකොට මේ විදිහට අපි දාලා තියෙන ට්‍රේඩ්ස් ටික ඔටෝමැටිකලි ගන්නවා. ඉතින් ගැටලුවක් නැහැ. මොකද ඒ ටික හැමෝම ට්‍රේඩ් වෙලා යනකොට වලේ ප්‍රොෆිට් එක කැල්කියුලේට් වෙලා එයි. එතකොට දිනපතා මේ තමන්ගේ වොලට් එකේ දැන් 50ට වඩා වැඩි වුණොත් ඩොලර් 5ක් 6ක් ඔයාලට පුළුවන් මෙන්න මෙතන එජස් කියලා තියෙනවා. පේනවද කහ පාටේ? මේ එජස් බැලන්ස් කියලා තියෙනවා. පේනවද? මේ එජස් බැලන්ස් කියන එක පාවිච්චි කරලා හරිද? ඔයාලට මේක රිමූව් කරන්න පුළුවන්. රිමූව් වලට ගියා දැන් ආයේ සල්ලි එකතු කරනවා නම් ඇඩ් වලට යනවා අයින් කරනවා නම් රිමූව් වලට රිමූව් වලට ගිහිල්ලා ඔයාලගේ තියෙන ප්‍රොෆිට් එක ටයිප් කරලා ඒක අයින් කරගන්න පුළුවන් හරිද එතකොට ඒක ඔයාලගේ ස්පොට් වොලට් එකට වැටෙනවා ඒ විදිහට තමයි අපි ඒක අයින් කරගන්නේ තව ඔයාලට මේකේ සෙටින්ග්ස් හදන්න ඕන මෙතන සෙටින්ග්ස් කියලා තියෙනවා සෙටින්ග්ස් කියලා ඔයාලා හදපු ඒ වගේ ස්ටොප් ලොස් එකක් දාගෙන ඒව හදාගන්න ඉතින් ඔයාලා ස්ටොප් ලොස් එකක් දානවද නැද්ද කියන එක ඔයාලගේ වැඩක් ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් ඔයාලා දානවද කියන එක. ඉතින් අපේ ටේක් ප්‍රොෆිට් වලට මේනවා නම් ඒක ඔයාලගේ ඒකත් ඔයාලගේ කැමැත්තයි. යම් වෙලාවකදී ඔයාලට මේක නවත්තන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා ස්ටොප් කොපින් කියලා. ඒක දීපුවාම සම්පූර්ණයෙන් නතර වෙලා යනවා. ඊට අමතරව මෙතන යට තව සෙටින්ග්ස් වලට ගියම තියෙනවා මේ තියෙන ක්ලෝස්. දැන් අපේ මේන් account එක රන් වුණත් ඔයාලට ක්ලෝස් පොසිෂන් කියලා දෙන්න පුළුවන්. මේ වෙලාවේ ප්‍රොෆිට් වෙලා තියෙනවා නම් ඔයාලට මේ වෙලාවේ ක්ලෝස් කරගන්න පුළුවන් පොසිෂන් ටික. හරිද? ඉතින් ওই විදිහට තමයි එන්ට්‍රීස් ටික වැටුනේ. ඉතින් අපි බලමු ටික ටික මේක ප්‍රොෆිට් වෙලා කොහොමද යන්නේ කියලා. ඔයාලා ප්‍රොෆයිල් එක බලන්න ඕන නම් අපි සම්පූර්ණ එතනදීම ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද ඒකේ මේ වැඩ කටයුතු ටික වෙලා තියෙන්නේ කියන එක. හරි. ඉතින් අප්ඩේට් එකක් තමයි ඔයාලට තියෙන්නේ. දවස් 9ක් ඇතුළත දැනට 84ක වින් රේට් එකක් එක්ක බොහොම හිමීට තමයි වොලට් එක අපි අප්ඩේට් කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් ඩොලර් 10 ඉඳලා ඕන තරම් ප්‍රමාණයක් කොපි කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි රෙකමන්ඩ් කරනවා 50න්වත් එහා පැත්තෙන් තියාගන්න. කැමති කෙනෙකුට ඩොලර් 10 වුණත් දාන්න පුළුවන්. හැබැයි ෆික්ස් රේෂියෝ කියන එක යූස් කරන්න. ෆික්ස් amount නෙමෙයි ෆික්ස් රේෂියෝ කියන එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න මතක තියාගන්න. කොපි කරද්දී. ඔයගොල්ලෝ දකින්න තියෙන සෙටින්ග්ස් වල තියෙනවා. ඉතින් ඒකෙන්ද ෆික්ස් රේෂියෝ එහෙම හරි. ෆික්ස් amount නෙමෙයි ෆික්ස් රේෂියෝ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට අපේ ප්‍රයිවට් පෝර්ට්ෆෝලියෝ එකට සම්බන්ධ වෙලා පාඩුවේ ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. ඉතින් නිතර ඇවිල්ලා බලන්න වොලට් එක කොහොමද මොකද වෙලා තියෙන්නේ. ඒ ටික ගැන චුට්ටක් අවධානය අනිවාර්යයෙන් තියාගන්න. එහෙම නැතුව මේ ට්‍රේඩින් කියන එක ගැන නිකන් ඔහේ දාලා ඔහේ බලාගෙන යන්න එපා. මේ වැඩේ අනිවාර්යෙන් මේ වැඩේ ගැන අවධානය තියාගන්න. ඩොලර් 50ක් දාලා 50ක් හෝ කියන්නේ 10ට හැපැත්තේ පුළුවන්. කැමති ප්‍රමාණයක් දාලා කොපි කරලා වන්න ඔන්න ඔයාලට දැන් අවස්ථාව දීලා තියෙනවා. කලින් 500යි කිව්වේ. දැන් මේ වගේ ප්‍රමාණයක් යන්න පුළුවන්. කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම හිතනවා කාරණාව තේරුම් ගන්න ඇති. බොහොම පොඩි දෙයයි තියෙන්නේ. ස්පොට් වලට එකට සල්ලි දාගත්තා. පෝර්ට්ෆෝලියෝ එක තෝරගත්තා ගිහිල්ලා මෙන්න මේ යට තියෙන ෆියුචර් එකට ගිහිල්ලා කොපි කියන එකෙන් හරි. එතකොට කොපි amount එකෙන් ගිහිල්ලා මෙතන සර්ච් එකට ගිහිල්ලා next කියලා ගහගත්තා. next කියලා type කරන්න. next next කියලා ගහපුවම අපේ ප්‍රොෆයිල් එක අනිවාර්යෙන් හම්බ වෙනවා ඔයාලට. මේ තියෙන එක තමයි. ඒකට ගිහිල්ලා ඔයාලගේ settings අනුව copy කරලා දෙන්න. එතකොට මේ විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඉතින් සීමිත පිරිසක් විතරයි. ඉතින් 200කට copy කරන්න අවස්ථාව තියෙනවා. මේ තියෙන්නේ 200 දෙනෙකුට අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයක් ඔයාලට මේක join වෙන්න හැකි. description එකේ තියෙනවා අපිත් එක copy කරන code එක. මේ code එක නැතුව ඔයාලට එන්න බෑ.
තව ඔයාලගේ යාළුවෝ ඉන්නවනේ ෂෙයා කරලා මේකත් එක්ක සම්බන්ධ වෙන්න කැමති අය විතරක්. එමුනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.